සුබෝවන් සුබ දවසක් ඔයාලට. ගමේ රසට කෑම කන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් මම අද අරන් ආවේ කෙසෙල් බඩ වෑංජනයක්. එහෙනම් ඉතින් එන්නකෝ අපි මේ කෙසෙල් බඩ වෑංජනේ හදලා බලමු. කෙසෙල් ගහේ මේ ඇතුලේ තියෙන සුදු පාට කොටස තමයි අපි මේ වෑංජනේ හදාගන්න ගන්නේ. ඉතින් මේ විදිහට සුදු පාට කොටසේ අමතර කොටස් ටික මේ විදිහට ගලව ගන්න. අමතර කොටස් ටිකත් ගලව ගත්තට පස්සේ මේ විදිහට කෙසෙල් බඩේ ඉතුරු වෙනවා. මෙන්න මේ කෙසෙල් බඩේ තමයි අපි අපේ වෑංජනේ හදාගන්න ගන්න. ඉතින් ඊට පස්සේ මේ කෙසෙල් බඩේ මේ විදිහට රවුමට කපාගෙන අහපව් සැරයක් මේ විදිහට කොටු හැඩයට පොඩියට කපා ගන්න. කෙසෙල් බඩවල ඉක්මනට කහට පිපෙනවා. ඒක නිසා වතුරයකට ලුණු මේස හැඳි දෙකක් විතර එකතු කරගෙන මේ විදිහට අපි කපාගත්ත කෙසෙල් බඩ ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳ වතුරිනුත් මේ විදිහට කෙසෙල් බඩ ටික හොද ගන්න. තේ හැන්දයි 3-5 කුඩු තේ හැන්දයි මිරිස් කුඩු තේ හැඳි 2යි ඒ වගේම රස අණුව ලුණු අපිට ඕනි වෙනවා. සූදුරු මේස හැඳි 2යි අබ මේස හැඳි 2යි අවසාන වශයෙන් පොල් තෙල් ටිකක් අපිට ඕනි වෙනවා. මුලින්ම අපි කපාගත් කෙසෙල් බඩ ටිකට 3-5 කහ කුඩු මිරිස් කුඩු ටික එකතු කරගන්න. ඊට පස්සේ ඒකටම කරපිංචා කුරුළු කෑල්ලක් එකතු කරගෙන මිටි කිරි ටිකක් දාලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ලිප ඔන් කරලා අපේ මේ කෙසෙල් බඩ ටික පියනකින් වහලා හොඳින් තඹ ගන්න. ඊට පස්සේ ඉතින් මේ වෑංජනයට අවශ්‍ය වෙන පොල් මිශ්‍රණය අපි හදාගමු. ඒකට අබ මේස හැඳි 2යි සූදුරු මේස හැඳි 2ට වතුර තේ හැන්දක් විතර එකතු කරලා මේ විදිහට හොඳින් අමර ගන්න. ඊට පස්සේ අපි ගාගත්ත පොල් ටිකත් මේකට දාලා හොඳින් කොටා ගන්න. ඊට පස්සේ මේ විදිහට මම කොටාගත්ත පොල් මිශ්‍රණය භාජනයකට දාගන්නවා. ඔන්න මේ වෙද්දි කෙසෙල් බඩ ටික හොඳටම තැම්බිලා. දැන් අපි හදාගත්ත පොල් මිශ්‍රණය මේකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ මිටි කිරි ටිකත් ඉතින් එකතු කරගන්න. ඒ වගේම තමයි ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔන්න ඉතින් මේ වෙද්දි ඔයාලගේ රස අණුව ලුණු එකතු කරගන්න. දැන් මම මේ වෙලාවේදී ටෙම්පරාදුව හදාගන්න මේ කෙසෙල් බඩ ටික වෙනත් භාජනයකට මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු ටික රතු ලුණු ටික එකතු කරගන්න. ඒකටම රම්පේ කරපිංචා වියලි මිරිස් ටිකත් එකතු කරගෙන මේ විදිහට ටෙම්පරාදුව හදාගන්න. පස්සේ මේ ටෙම්පරාදුවටම අපි කෙසෙල් බඩ ටිකත් මේ විදිහට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. තන්තු බහුල ඉතාමත් ගුණදායී ආහාරයක් තමයි මේ කෙසෙල් බඩ කියන්නේ. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, නොදන්න අයට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.